වරෙන් කොට ඇතුළට. තෝ හංගන්නද ගෙනියන්නේ? ඒ කඩින්දලා සක්තියට කරන්න බෑ. තෝ පිරිනියට. කොහොමද කො කෙල්ල කරේප් කරලා මරන්නේ? මේ කෙල්ල උඹට බූට් එක තිබ්බා. ඒ මේ කෙල්ල වෙන්න බෑද? තෝ ඔය හංගන්න. අම්මා ජාතක කිව්වක තෝගේ ත්‍රිවිල් කාර්ය කාටට ගන්න එපා කියලා මට කරන්න කියලා කිව්වා යකෝ. උඹට ත්‍රිවිල් කාර්ය හුදේ. මෙතන කාලය. උඹට අන්දමුල් ත්‍රිවිල් කවුද? තෝ කිරියා උඹ කොළ බැවිලා පාරක් ගාන අත්ති අඳු ගත්තා. උඹට එක ගෙවිලා කන්න මුල්ට තිබුණින් තද කොමල සක්කිලිය පෙන්නේ. පාරයා. තෝ හන්න මට දෙනවා කියලා තමයි හත් කියෝ. තෝ මාව මේ කේසකට පටලවන්න හදුවා. මිනිස්සු හොද්දෝ පටලන්න බෑකට. මේ පංජනාව නෙමෙයි. පාපක්කයා. මම මේක නෑ. අංගන්න නෙමෙයි ඔබට පෙන්නන්න අපි. උඹට අසහන්නේ. මම දැක්ක ඔබ රැවෙලා. මගේ කරවපන්. මේක මල්ලේ මම දැක්කා කොමගේ ඇස් දෙකෙන් දැක්කා. හලෝ මට තව කියපන් මට මුගන තව කියපන්. කවුද උඹට මං කියලා කියන පාකයා? කවුද? හෙලෝ බවුව. කියන්නේ තෝ එදා රෑ කරපු දේවල් දැක්කද කුම මේ යාළුවෙක් යකෝ. කවුද මගේ යාළුවා? උඹ දැකලා තියනවද තෝ කරපු දේවල්? කවුද උඹට මං කියලා පාකයා? උඹට මේ දේවල් කිව්වොත් තෝ මේ කොම් මගේ දැස්ස හංගලා මාව මේක අල්ලනවා. මම මේ වගේ නෑ හංගන්නේ කියලා. උඹ තා වැඩක් නෑ යකෝ. ඔක්කොම දේවල් අතට මාට්නුවාට පස්සේ තෝ මට අප්පිය මට තෝ මේ කොළඹ අපි නිකන් තනියලා කියලා එකක් ඔබට තේින්නේ. දැන් ඇයි උඹට එකපාරට තනිකමක් දැනුනේ? අර ගායේ බූට් එක තිබ්බද? අපි පොඩි කාලේ බං අම්මලා තාත්තලාත් එක්ක ඌර්ගල් වෙවි හැදිලා. දැන් අපි නිකන් කොළඹට වෙලා ඉන්නවා මම ලොකු මිනිස්සු වගේ. යාළුවා මචං ඒක තමයි බං පැවැත්ම කියන්නේ. ඒ කියන්නේ බං කාලේ හැමදේම තීරණය කරන. ඔබටත් මේ මේක වෙනුවට බියර් එකක් වගේ අතේ තිබ්බනම් ඔය කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ නේ. නැත්තමයි තනිකමයි. ඔබට මතකද එදා ප්‍රියාලා ගෙදර ගිහිල්ලා? අම්මෝ මතකයි බං. ඔබ දෙහිවලින් නෑ ඔබ බං එදා. ඒක නෑ කිසි දෙයක්. මතක තියෙන්නේ කොහෙද බං ඒ බීපු වීමට? මං හිතන්නේ මාර්කෝ ටවුන් එකේ ඔල්ලෝසු කනෝගා කබ්බදා මෙතන මං ගන්න. ඔබ හිතන්නේ ඔබ කබ්බ දැම්මේ ඔල්ලෝසු කනුව ගාව විතරයි කියලාද? ඔබ ඔල්ලෝසු කනුව ගාව කබ්බ දැම්මා. ඊට පස්සේ මාකට් එක ගාව කබ්බ දැම්මා. පෝස්ට් ඔෆිස් එක ගාව කබ්බ දැම්මා. පාස් තැනක කබ්බ දැම්මා. මතක නෑ මොනවද? මතක නෑ. මතක තියෙන්නේ කොහෙද බං ඒ බීපු බීමට? ඔබ පඩි පෙලෙන් උඩට ඇදලා දැම්මේ අර මේ මැරිච්ච කැරඩි වැදලා දානවා වගේ බං. සී නෑ. බලගේ පොඩි උන්ට බොන්න දෙනවට අපිට ගහන්න ඕනේ බා. බලපන් හොඳට බලපන් මන් දන්නේ නැහැ කො මේ මොකෝ බඩු මැසේජ් එකක් ආව ශ්‍රීලගේ බඩු එකක් තියෙනවා ගලින් කියලා බලපන්. ඔල්ලෙන්ඩ් බා පෝ කරේ මාව. බලන්න. සල්ලා බලපන් යකෝ. සල්ලා බලපන්. කිසි දෙයක් දන්නේ නැහැ කො මං ගියේ ටික. තෝ නේන කලින් කියන්න තිබ්බනේ ඔක. කියන්න තමයි පකව මං ආවේ. නෑ මේ කොහොමද ප්ලෑන් බඩි දෙන්න අපි දෙන්න කොටවන්න කරන වැඩක් කියලා.